කවුද නලින්ද ඉලංගකෝන්? නලින්ද ඉලංගකෝන්. එතකොට LTL එකේ චෙයාමන් කවුද මේ මොහොතේ? ඒත් යාමයි නලින්ද ඉලංගකෝන්. එතකොට මිනිස්සු සෙක්‍රටරියට දාන්නවල යවුවා මේ ඩිසිෂන් එක. ඒක බේස් කරගෙන තමයි කැබිනට් පේපර් එකක් දැම්මේ. නෑ නෑ අපි ආන්නේ දැන් කෝප් සභාපතිතුමා යෝජනා කරපු විදියට ඒකෙදි කතා වුණාද කියලා ඉවරලා ටැරිෆ් එක වැඩි කරලා ඒන ආදායමෙන් මේ ණය ඔප්ෂන් එක කතා වුණාද නැද්ද? එහෙම කතා වුණ බවක් මතක නෑ. එහෙම වුණා නම් මිනිට් එකේ අපි සඳහනක් කරනවා. මිනිස්සු වලින් කවුද මේක ඒතර ගෙනාවේ මේ කෙලින්ම මේ ඩිසිෂන් එක ගෙනාවේ කවුද? සභාපතිතුමා යෝජනා කරේ කවුද ඒක? LTL එකේ චෙයාමන් ඒ කියන්නේ CB එකේ චෙයාමන් ඔක්කොම තනි ඔක්කොම බෝඩ් එක. එන්න මේකයි. දැන් මේකේ කියන්න ওই ගනුදෙනුව සම්බන්ධව ඇත්තටම අපි ගාව තොරතුරු වාර්තා වෙලා නැහැ ප්‍රකාශයට පත් කරන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. මොකද්ද වාර්තා වෙලා නැහැ කියන්නේ? මොකක්වත් වාර්තා වෙලා නැහැ. ඇත්තටම මේ දැන් මෙහෙම දැන් LTS කියලා ගන්න නැද්ද දන්නේ නැහැ නේ. අපිට තියෙන කාලේ ඒගොල්ලන් අඩු පර්සන්ටේජ් තමයි ඩික්ලෙයාර් කරේ. මොකද වැඩි කොටසක් කරන්නේ CP එකටනේ. දැන් මට ඇත්තටම අද අවධානය කරලා කියන්න ඕන අතීත කෙසේ වෙතත් වර්තමාන තත්ත්වෙත් ওই ටිකමයි. මේ සංවිධාන ව්‍යුහය තුල පුද්ගලික ආයෝජන තියෙනවද? එහෙම නැත්නම් මේ ඔක්කොම රජයේ ආයතන එහාට මෙහාට කරලා නෑ ඒක පුද්ගලික දැන් මේක පුද්ගලික වෙලා. පුද්ගලික එක රජය අල්ලගෙන. පුජ්‍යලික ආයතන පුජ්‍යලික ආයතන කොට සභාපතිතුමා මේකේ නරකම එක තමයි 2024 මේ LTL ආයතනයේ වැඩියෙන්ම රෙවෙනියු එක ජෙනරේට් කරලා තියෙන්නේ මේ ෆොරින් ඔපරේෂන්ස් වලින් 71ක් ෆොරින් ඔපරේෂන්ස් වලින් තමයි ආදායම උපයලා තියෙන්නේ. එතකොට ඩොලර්ස් කොහෙටද යන්නේ? තුමා දැන් මේ කැඳවන මේ වාර්තා හැම හරියට ලැබෙන්නේ නැත්නම් අපිට උත්තර ලැබෙන්නේ නැත්නම් ඇත්තට මේ වැඩක් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. තමයි ඇත්තටම මේ කෝප් කමිටුවේ පවත්වාගෙන යන එක අපිම කතා කරනවා වගේ හැඟීමක් තියෙන්නේ. දැන් මේක ගිය කමිටු මම එකේ කියලා පටන් ගත්තා. මේක කවුද ඉන්න ඉන්ටර්න් ඔඩිටර්? ඉතින් වැඩ බලන ප්‍රධාන අභ්‍යන්තර විගණකතුමා. විදිහට දැන් කොච්චර කාලයක්ද වැඩ බලන්න පුතේ? දැන් මාස 11ක්. සෝතුමා මේක මාර ප්‍රශ්නයක්. දැන් ඔබතුමා දන්නවද සාමාන්‍යයෙන් මේ වගේ තනතුරකට බදවා ගැනීම සඳහා ඔය ප්‍රොසීඩියර් එක යන්න කොච්චර කාලයක් යනවද ක්‍රියාත්මක වෙන්න ඕනේ? ඇයි ඔබතුමාගේ කාර්යභාරය ඔබතුමා පැහැර හරි? එහෙම නේද මේ? මේකේ ආයතනයේ අකාර්යක්ෂමතාවය ගැන හිතද්දී අත්‍යවශ්‍යම පොයින්ට් එකක් මේක ටර්නින් පොයින්ට් එකක්. මේ ඔබතුමා මේ මුළුමනින්ම මේ ආයතනයේ බංකොලොත් කරන්න. පුද්ගලික අංශය සඳහා පුද්ගලික ව්‍යාපාරය සඳහා මේක ජාවාරම් කරන්න ඒ වැදගත් තනතුරට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන ප්‍රධාන වක්කියොත් විදියට